තුන්වෙනි පිරිස. තුන්වෙනි පිරිස බොහොම සට කපටි කමෙන් යුක්තයි කියලා සඳහන් වුණානේ. සටස්සු නාමිමේ කියලා. ඒ වගේ මේ කට්ටිය එනෝ පේන්නෙත් නෑ. නච නේසං ජානාමි ආගතින්වා ගතින්වා. ඒ පිරිස එනෝ පේන්නෙත් නෑ යනෝ පේන්නෙත් නෑ. ඒ පිරිස අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුල ශ්‍රමණ සම්ප්‍රදාය තුල නිගණ්ඨ ආජීවක අචේලක පරිබ්‍රාජක කියන මේ සම්ප්‍රදායන් තුල තිබුණා සීල වෘතය හොඳට සමාදන් වූ සහ එය ප්‍රගුණ කළ පුහුණු කළ පිරිස. දැන් උදාහරණයක් හැටියට බ්‍රාහ්මණ දර්ශනය තුල උගන්වනවා සංකල්ප හතරක්. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්න්‍යාසී කියලා සංකල්ප හතරක්. බ්‍රහ්මචාරී කියලා කියන්නේ හොඳට ඉගෙන කියා ගන්නවා. වේද වේදාංග ඍක් යජුර් සාම අතර්වන් කියන සතර මහා වේද මූලික කරගත්ත වේද වේදාංග කෝෂ ග්‍රන්ථ ආදී ඒ සියලුම ග්‍රන්ථ ඉගෙනගෙන අවසාන කාලයේදී සන්න්‍යාසී ඒ පිරිස කැලෑවල් වලට යනවා. අවුරුදු 50ක් 60ක් කැලෑවල් වල ඉන්නවා. අර මුලින් අපි සඳහන් කරපු ආකාරයට නොයෙක් සම්ප්‍රදායන් අනුගමනය කරමින් කුමක් මූලික කරගෙනද සදාකාලික විමුක්තිය සදාකාලික සුවය සොයාගෙන. නමුත් ඒ පිරිස නැවත තමන්ගේ ගෙවල් දොරවල් වලට එනවා. ඇයි අනේ මට සනසීම හම්බුනේ නෑනේ. මට සදාකාලික සුවය හම්බුනේ නෑනේ කියලා තමන්ගේ ගෙවල් දොරවල් වලට අඹු දරුවන් ඒ වගේම තමන් වතු පිටි යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් ආදිය සොයාගෙන එනවා. සහය පිරිස හිතනවා අපේ මේ પરම්පරාව බ්‍රාහ්මණ પરම්පරාව ඉදිරියට ගෙනියන්න ඕන. ඒ නිසා අපි ගෙවල් වලට යන්න ඕන කියලා ඒ පිරිස නැවත පෙරලා ගෙවල් වලට එනවා. බුදුරජාණන් වහන්සේ මේ නිවාප සූත්‍රයේදී දේශනා කරනවා මේ තුන්වෙනි කොටස නියෝජනය කරන පිරිස දැඩි ලෙස වෘත සමාදන් වෙලා සීලය ආරක්ෂා කළාට ඒ පිරිස පින්වතුනි දැඩි මතධාරීන් හැටියට දෘෂ්ටි වලට වැටිච්ච පිරිසක් හැටියට තමයි සඳහන් වන්නේ. දෘෂ්ටි වලට. දැන් දෘෂ්ටිය කියන එක හරි භයානක දෙයක් නේ. දෘෂ්ටිය කියන එක තමයි දැක්ම කියන එක එකම සංකල්පය තුල ඉන්නවා. එකම අරමුණේ ඉන්නවා. තව කෙනෙක් කියන දෙයක් අහන්නේ නැහැ. ඒක තුලණය කරන්නේ නැහැ. සංසන්දනය කරන්නේ නැහැ. ප්‍රතිවිපාක ඵල ප්‍රයෝජන පිළිබඳව හිතන්නේ නැහැ. මේ තුන්වෙනි මුවරංචුව ඒ දෘෂ්ටිය දැඩිව ගත්ත නිසා තමයි. මොකද දෘෂ්ටිය බඩගින්න, පිපාසය, ආහාරය දැඩිව ගත්ත නිසා තමයි කොයිතරම්නම් ආරක්ෂා වෙලා හිටියත් මේ නිවාප කියන තෘණ තනකොළ කන්නාවේ.